කෙහෙද මේ බූරුව දෙන්න හෙල්මට් නැතුව යන්නේ? සර් අපි මේ හෙල්මට් දෙකක් ගන්න යන්නේ. අයියෝ මිනිස්සු කිව්වා ඉස්කෝලේ ගියේ නැත්තම් ලයිෆ් එක ගොඩ දාගන්න බෑ කිව්වා. ඒත් මං දැකලා නැහැ ටීචර් කෙනෙක් BMW එක පදිනවා. වේ සෑම සාර්ථක පිරිමියෙක් පිටපස්ස ගැහණියක් ඉන්නවා කියන කතාව ඇත්තක්ද? ඔව් ඒකේ කිසි වැරද්දක් නැහැ. මොකද හැම ගැහැණු කෙනක්ම යන්නේ සාර්ථක පිරිමි පස්සේ විතරයි. අයියා මට මාසෙන් කකුල් හදා ගන්න පුළුවන් වෙයිද? උඹට මාසෙන් පුකනේ හදා ගන්න ඕනේ. කෙලින් කිය හම්බන්. හරි බඳිනවා නම් බඳින්නේ. කොයි වගේ කෙනෙක්ද? රන්දිමා වගේ ඉස්සරහා තියෙන තාරු වගේ පිටිපස්ස තියෙන කෙනෙක්. නයිස්. ඉතින් අහපු මෝඩම මොටිවේෂන් එක මොකද්ද? කලබලයක් නැහැ හිමීට ගේම ගහනවා. මට 80ක් දැන්. බෝල හරකියේ. තෝ ඔහොම පුකට ඉර පායනකන් නිදාගෙන ඔදලා හරියනවද? අනේ ආච්චි. රෙද්දක් කියන්නේ නැතුව යන්නකෝ අප්පා. කම්මැලි කෙනාට සම්මානයක් දුන්නොත් මට ඒකත් හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද? මට ඒක ගන්න යන්නත් කම්මැලි. දන්නකෝ ගයිස් වැඩක්. මම රැයට පාරවල් ගානේ ගිහින් කට්ටියගෙන් උදව්වක් කරන්න පුළුවන් ද එහුවම ඔක්කොම. නංගි ඔයාගේ ගාන කීයද? මූ කසෙප්පු ගහනද කුඩු ගහනද මූ? මම මොහිනි. මාව කසාද බඳිනවද? ඔයාගේ වයස කීයද? මගේ බැංකුවේ බිලියන 10ක් තියෙනවා. ඒ වයස හරිම අපූර්වයි නේද? ලබ් බලා රිංගනවා. ඒක ඇතුලේ කෑ ගහනවා. ගේ දොර බඩු රැක දෙනවා. තේරුණොතින් පඩි දෙනවා. වැඩෝ ඉන්නවනම් කියමු බලන්න. තමසේ පාංගෙනවා කියලා ගෙදරින් ආවේ. මෙතන මොනවද ඔයි කරන්නේ? මම මේ පාන් ගේනකන් ඉන්නේ. සර් ප්ලීස් නවතිනු. මේ ලංකාවෙන් චුත වෙලාව කසිප්පුකාරයා මම ලෝදිය හැලිය බිවවා. ෂෝක් බඩු ටික මාව නැවත්තුවේ. ඔයා දන්නවද මගේ තාත්තා කවුද කියලා? ඇයි? ඔයාගේ අම්මා කිව්වේ නැද්ද තාත්තා කවුද කියලා? දවත් අපිට නිදහසේ ආදරෙන් වෙලෙන්න පුළුවන් වෙයිද මගේ මැනික? සෝනා අයියා මටත් දැන් මෙහෙම ඉඳලා ඉති වෙලා කවදද අපි දෙන්න එක සොහනක් උඩ ජීවත් වෙන්නේ? ඉක්මනට මගේ මැනික මාරයාගේ පොතේ අස්සම් කරලා මැනිකව මගේ සොහනට අරන් යනවා මං. සෝනා අයියා ඔකානම් එච්චර හොඳ එකෙක් නෙවෙයි. මම නම් කැමති නෑ ඔක ළඟට යන්න. අප්පා මොහමඩ් මල්ලි මේකේ කොණ තමා කපා ගන්න ඕනි අප්පා. ආබන් කෙල්ලේ ඔබ මොකද හෙළුවෙන් ලැජ්ජ නැද්ද? ඇස් පේන්නේ නැද්ද? මොනවද ඔය කරන්නේ? මාළු අල්ලනවා. කන්නාඩියෙන් කොහොමද මාළු අල්ලන්නේ? ඒක ඉතින් නිකන් කියන්න බෑ. කීයක් හරි දෙනවා නම් කියන්න. කීයක් ඕනිද? 500ක් දෙන්න. දැන් කොහොමද මාළු අල්ලන්නේ? එහෙම කන්නාඩියට වැටෙන ඉරේලිය මාළුවට ඇල්ලුවම උට කලන්තේ දානවා. එතකොට අත දාලා ගන්නවා. දැන් උදේ ඉඳලා කී දෙනෙක් විතර අහු වුණාද? රජතුමත් එක්ක 19යි. විශ්වාස කළ හින්දයි මට වැරදුනේ. අවදා හරි මාව දාලා යනව නේද කියලා ඇහුවා. මූසල කතා කියන්න එපා කියලා ඇඩුවත් එක්ක. කේ පුටේ හුරි කැත්තේ මයිල් කපන ඩප්පි අචිර. පහුවදාට සන්ලයිට් දා හුක පොදන ඩප්පි අචිර. අනේ ඉතින් හරි අහිංසක කොණ්ඩ ජුටා ඩප්පි අචිර. මාර වැඩක් නෙවුනේ බං මගේ නග්ගිගේ යාළුවා අපේ ලැට් එක ගාව කතා කර කර ඉන්නවා පැව ගානක් මට තද බොකක් සෙට් වෙලා තියෙන ඉන්න බැරිම පාර කැලේට ආවා බං උඹටත් මෙහෙම වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඵලයන් අක්කේ ඇතුළට ගියේ නැද්ද? ඇතුළ නෙමෙයි ගියේ එළියේ. අයියේ අල්ලා මම දිව්‍ය ලෝකේ යනවා. කැමති එකෙක් වරෙල්ලා මාත් එක්ක යන්න. ඇයි නගගේ වැස්සේ තෙමෙන්නේ එන්න කුඩේ යටට අනේ මේ යනවද යන්න මට කොල්ලෙක් ඉන්නවා. රදියේ මාළු බාන්න එපා කියන්නේ. වතුර බොර නිසා මාළුන්ට ඒක පෙන්නේ නැති නිසාද? big brain අල්ලි මේ බබා වඩා ගන්න පුළුවන්ද? මට සාරිය ඇද ගන්න. අක්කේ මං සාරිය අඳන්නම්.
උඹලා විතරක් නෙමෙයි ගෑනිට බය මාත් මගේ ගෑනිට බයයි. අත්ත චූ කර කර ඔද්දි මගේ ජුන්නට ගහලා දිව්වා එහා ගෙදර අයියා. තෝ අදත් ජනේලෙන් ඔලියට චූ කරාද පරය? තොට හොඳ වැඩේ. අමුවෙන් කද්දි තමයි මේ කොරලි මාළු වල රස දැනෙන්නේ. කාලා බලාපන්කො කොහොමද කියලා. අංකල් සල්ලි හොයන්න අපි මුලින්ම මොකද කරන්න ඕනේ? මුලින්ම සල්ලි අපි කොහේ හරි හංගන්න ඕනේ. මුස්තාෆා මොකෝ මේ ලේ පෙරාගෙන අද හොස්පිටල් එකට තමා ගියා. නර්ස් නෝනා කෙනෙක් ගාගෙන ගියා අප්පා. නිකන් ගහන්නේ නැහනේ. ඉතින් මොකද උනේ? මට එකපාරටම ලොකු චූබරක් තමා ආවා. ඉතින් නර්ස් ගෙන් টয়ලට් එක කොහෙද තියෙන්නේ කියලා අහලා යන්න එපැයි. නේ මම නර්ස් නෝනාගෙන් තමයි ඇහුවා. කොනකට කතා කරලා නෝනා ෂේප් එකේ චූ කරන තැන පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද කියලා තමයි ඇහුවා. ගැව්වා ගැහිල්ලක් කේලෝ පොල් පෙන්ඩ. මහත්තයා මම හීනයක් දැක්ක. ඔයා මට 20000ක හෑන්ඩ් බෑග් එකක් අරන් දෙනවා. එහෙනම් ආයි නිදා ගන්න ඕන ලාභ එකක් හම්බ වුණොත් කියන්න. අල්ලපන් පොන් ටික දුවයි. අද නම් අපි ඉවරයි අයියේ. පඩ සිරිපිපුනා ඇඟේ හිරි දැන් බැස මගේ වෙරි ආවේ පොලිසියෙන් අද නම් ඉවරයි. මොකද සහන් අද ඔයා ගෙදර යන්නේ නැද්ද? දැන් 6යි වෙලාව. නැහැ. මම අද ඕටි ඉන්නවා. ගෙදර ගියොත් ගෑණි ඔළුව කනවනේ. අක්කේ වම්බොටු කඩන මැෂින් එකක් නම් මරු. අලි මට ඇන ගන්න ඕනේ. දන්නවද තැන? එන්න අක්කේ මාත් එක්ක. අක්කේ ඔයාට මගෙන් ඇන ගන්න පුළුවන්. ඔයාට ඕනේද? හම්සේ මට වල්කම් කරන්න ආවද? ඵලයන් මගෙන් මැරුම් ගන්න නැතුව. අට පිස්සු දක්කේ මං ඇන බිස්නස් කරන්නේ මේ තියෙන්නේ මගේ ඇන. අපරාදේ. ඒ මල්ලිට කියලා ඇන ගන්න තිබ්බා. එන්න සදුනි උඹට කැමති කිව්වා. වඩක් නෑ මචං. මං කැමති ලක්ෂාන්ට. What? එන්න අපිට දැන් ලැබුණු පුවතක් යව්. චමින්ද නොහොත් ග්‍රීස් යකා නැමැති තරුණයෙකු ගැහැණු යට ඇදුම් තොගයක් සමග පොලිසියට හසු වී තිබෙනවා. බබා අපි අර ඇත්ත පේන කන්දේ ලස්සන පුංචි කඩයක් දාමු. ඈ බොල ගෑණියේ. එතකොට කඩෙන් බඩු ගන්න එන්නේ උඹලගේ බාප්පද? අවුරුදු 35ක් කියන්නේ පරණ වාහනයක් නෙමෙයි. හොඳට පදින්න පුළුවන් එකක්. මැසේජ් එකක් දාන්න හොඳ කෙනෙක් ඉන්නවනම්. මාර වැඩක් නේ. උනේ ආයේ රෑ මම පාරේ ඉදන් යද්දි මගේ සාරිය බුරුල් වුණා. ඉතින් මම එතන හිටපු අයිය කෙනෙකුට කිව්වා මගේ ළමයේ පොඩ්ඩක් අල්ල ගන්න පුළුවන්ද කියලා. අයියේ මේ දරුවා පොඩ්ඩක් අල්ල ගන්න පුළුවන්ද? මගේ සාරිය පොඩ්ඩක් හදා ගන්න ඕනේ. එයා එකපාරටම කෑ ගහගෙන දිව්වනේ. මෙන්න මෝහිනි. මට බැරියෝ. ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද ඒ ගැන? ඇයි ඒ ඔయ్య පණ කාඩාගෙන දිව්වේ? කමෙන්ට් කරන් යන්න. යෝ රස්තා බොයිස් අද චාමර අයියත් එක්ක අඩියක් ගහන්න සෙට් වුණා. දීපු වෙලාවෙ ඉඳන් පොඩ්ඩක් නැද්ද බං කිය මොනාද ඉල්ලනවා මචල්ලා.